ජීවිතේ හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒත් හැමෝම ඒ ප්‍රශ්නවලට එකම විදිහට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. අසාර්ථක වෙලාවලත් පීඩනය අතරෙත් ශක්තිමත්ව ඉන්න සමහර මිනිස්සුන්ට තියෙන්නේ අමුතු හැකියාවක් නෙමෙයි, අමුතු පුරුදු ටිකක්. එහෙනම් අපි අද බලමු මානසිකව ශක්තිමත් මිනිසුන්ගේ රහස් පුරුදු 10ක්. අනිත් අය වෙනස් කරන්න නොයා තමන්වම වෙනස් කරගන්නවා. මානසිකව ශක්තිමත් මිනිස්සු ලොකු ඇත්තක් තේරුම් අරන් ඉන්නේ. ඒක තමයි ඔවුන්ට අනිත් අය පාලනය කරන්න බැරි වුණාට තමන්වම පාලනය කරන්න පුළුවන් කියන එක. ඉතින් මනසින් ශක්තිමත් මිනිස්සු අනිත් අයව වෙනස් කරන්න ශක්තිය නාස්ති කරනවා වෙනුවට ඔවුන් කරන්නේ තමන්ගේ ක්‍රියා ප්‍රතිචාර එහෙම කළමනාකරණය කරගන්න එක. කලකිරෙන්න හේතු වෙන හරි අසාධාරණ දෙයක් හරි වුණාම මේ අය ප්‍රතික්‍රියා දක්වන්න කලින් ටිකක් කල්පනා කරනවා. එහෙම පොඩි විරාමයක් ගන්න නිවැරදිම ප්‍රතිචාරය දක්වන්න අවශ්‍ය නිසා. වැඩිපුරම කැමති තනියම ඉන්න. මානසිකව ශක්තිමත් පුද්ගලයන්ට වඩාත් සුව පහසු වෙන්නේ තනියම ඉන්න එක. නිතර අනිත් මිනිස්සු පිරිවරාගෙන කෑගහගෙන ඉන්න පුරුද්දක් ඔවුන්ට නැහැ. ඔවුන් හැම විටම තමන්ගේ සිතුවිලි එක්ක තනියම කාලය ගත කරන්න තමයි කැමති. කවුරුත් නැති එක ඔවුන් දකින්නේ තනිකමක් පාළුවක් විදියට නෙවෙයි. තමන්ගේ මනස වර්ධනය කරගන්න ලැබුණ අවස්ථාවක් විදිහට. අහිතකර සමතතා ඇති කරගෙන මනස අවුල් කරගන්නවට වඩා ඔවුන් කැමති තනියම සෞඛ්‍ය සම්පන්නව ඉන්න. මොකද මානසිකව ශක්තිමත් අයට ශක්තිය ලැබෙන්නේ අනුන්ගෙන් නෙවෙයි තමන්ගෙම ඇතුළතින්. ඔවුන් අසහනයෙන් පැනලා යන්නේ නැහැ. මානසිකව ශක්තිමත් මිනිස්සු අසහනයෙන් පැනලා යන්නේ නැහැ. ඔවුන් අසහනයත් වර්ධනයේම කොටසක් කියලායි හිතන්නේ. ඒක නිසාම මානසිකව ශක්තිමත් මිනිස්සු අසහනයට බය නැහැ. ඔවුන් දන්නවා අලුත් දෙයක් ඉගෙන ගැනීම, දුෂ්කර තීරණ ගැනීම වගේ වෙනස්කම් කියන්නේ අභියෝග කියලා. ඉතින් ඔවුන් අභියෝග වලිනුත් පැනලා යන්නේ නැහැ. ඒ නිසා ඔවුන් තමන්ට දැනෙන අසහනය, පීඩනය තමන්ගේම මනස ශක්තිමත් කරගන්න වගේම ඒවට ඔරොත්තු දෙන විදියට හදාගන්න පාවිච්චි කරනවා. එතකොට දුෂ්කර කාලවලදී ශක්තිමත්ව ඉන්න ඔවුන්ට පුළුවන්. අනිත් අය කියන ඒවට කලබල වෙන්නේ නැහැ. මානසිකව ශක්තිමත් අය හැමදේම පෞද්ගලිකව සලකන්නේ නැහැ. මොකද අනිත් මිනිසුන්ගේ වචන හා ක්‍රියාවලින් පේන්නේ තමන්ගේ ගැටලු නෙවෙයි, ඒවා කියන මිනිසුන්ගේම ගැටලු බව මානසිකව ශක්තිමත් මිනිස්සු දන්නවා. ඒ නිසා විවේචන, චෝදනාවලදී මානසිකව ශක්තිමත් මිනිස්සු ඒවා හිතේ තියාගෙන මානසිකව විඳවන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් අයගේ අහඹු මතවලට තමන්ගේ සිතුවිලි, මතවාද වෙනස් කරගන්න යන්නේ නැහැ. ෂණික සතුට පස්සේ යන්නේ නැහැ. මානසිකව ශක්තිමත් පුද්ගලයෝ ෂණික සතුට පස්සේ හඹා යන්නේ නැහැ. ඒගොල්ලෝ කැමති දිගුකාලීනව ප්‍රතිඵල ලැබෙන දේවල් වලට. අද කට්ටක් කෑවොත් හෙට සතුටින් ඉන්න පුළුවන් බව ඔවුන් දන්නවා. මුදල් ඉතුරු කිරීම, සෞඛ්‍ය හොඳින් තබා ගැනීම වගේ දේවල් වලින් අනාගතයේ යහපත් කරගන්න තමයි මේ වගේ අය වැඩ කරන්නේ. ඒ පුරුද්ද කවුරුත් කියලා නෙමෙයි, තමන්ම ස්වයං පාලනයක් ඇතුව කරන දෙයක්. ඔවුන් තමන්ගේ සීමාව දන්නවා. මානසිකව ශක්තිමත් මිනිස්සු තමන්ගේ සීමාව හොඳට දන්න නිසා අනිත් අය ඒ සීමාව උල්ලංඝනය කරන්න හදද්දිම එපා, නෑ, බෑ කියලා කියන්න ඔවුන් බය වෙන්නේ නෑ. උදාහරණයක් විදියට ඔයා හොඳටම මහන්සි වෙලා ඉන්න වෙලාවක කවුරු හරි කිව්වොත් අදම මට මේ වැඩේ කරලා දෙන්න කියලා, මානසිකව ශක්තිමත් කෙනා කියනවා සමාවෙන්න අද මට ඒක කරන්න බෑ කියලා. ඒගොල්ලෝ ඒකට ලොකු විස්තර කියන්න යන්නෙත් නෑ. බෑ කියපු එක වැරද්දක් කියලා හිතන්නෙත් නෑ. මොකද හැම වෙලාවෙම අනිත් අය සතුටු කරන්න ගියොත් තමන්වම විනාශ වෙන බව ඒ අය දන්නවා. අසාර්ථකත්වයෙන් පාඩම් ඉගෙන ගන්නවා. මානසිකව ශක්තිමත් මිනිස්සු අසාර්ථක වුණා කියලා කඩා වැටෙන්නේ නැහැ. ඔවුන් ඒකෙන් අනාගතයට පාඩමක් ඉගෙන ගන්නවා. අපි හිතමු මානසිකව ශක්තිමත් කෙනෙක් බිස්නස් එකක් පටන් අරගෙන අසාර්ථක වුණා කියලා. එයා Taman මෝඩයෙක් කියලා හිත දුක් වෙන්නේ නැහැ. කොතනද වැරදුනේ කියලා බලලා ඒක නිවැරදි කරගෙන ඉදිරියට යනවා. ඔවුන් Tamanගේ වැරද්ද කල්පනා කර කර Tamanටම මානසිකව දඬුවම් කරගන්නේ නැහැ. මේ නිසා මානසිකව ශක්තිමත් මිනිස්සු ඉක්මනින් ඉගෙන ගන්නවා. බුද්ධිමත්ව ඉදිරියට යනවා. තමන්ටම කියාගන්න නෙගටිව් කතා පාලනය කරගන්නවා. මානසිකව ශක්තිමත් මිනිස්සු තමන්ගේ මනස ඇතුලේ තමන්ටම කියන කතා ගැන අවධානයෙන් ඉන්නේ. මං හරි නෑ, මට කවදාවත් බෑ, මං අසාර්ථකයි වගේ නෙගටිව් විශ්වාසයක් තමන්ට දැනුනොත් ඔවුන් ඉක්මනින්ම ඒ සිතුවිලි ඉවත් කරගන්නවා. උදාහරණයක් විදියට එක්සෑම් එකකට, ඉන්ටර්විව් එකකට නොගියොත් මිනිස්සු හිතයි මට කිසිම දෙයක් බෑ කියලා වගේ අදහසක් සාමාන්‍ය කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. ඒත් මානසිකව ශක්තිමත් අය හිතන්නේ මේක තවත් එක අවස්ථාවක් විතරයි කියලා. අනිත් අයගේ අගය කිරීම බලාගෙන ඉන්නේ නැහැ. මානසිකව ශක්තිමත් මිනිස්සු අනුන්ගේ අගය කිරීම වලින් තමන්ගේ වටිනාකම් මනින්නේ නැහැ. උදාහරණයක් විදියට කෙනෙක් Facebook දාන පෝස්ට් එකකට ලයික් අඩු නම් එයාට හිතෙන්න පුළුවන් මට මිනිස්සු කැමති නැහැ කියලා. ඒත් මානසිකව ශක්තිමත් මිනිස්සු හිතන්නේ මං මගේ උපරිම කරලා තියෙනවා, ඒකයි වැදගත් කියලා. ඉතින් මානසිකව ශක්තිමත් මිනිස්සු තීරණ ගන්න අනිත් අයගේ අදහස් අගය කිරීම මත නෙවෙයි, තමන්ගේ වටිනාකම් අනුව. ඔවුන් අනිත් අයට තමන්ගේ ජීවිතය පාලනය කරන්න දෙන්නේ නැහැ. අනිත් අය එකඟ නොවුනත් ඔවුන් තමන්ගේ තීරණ ගැන ඉන්නේ සතුටින්. තමන්ගේ ශක්තිය බොරුවට වැය කරන්නේ නැහැ. මානසිකව ශක්තිමත් මිනිස්සු තමන්ගේ ශක්තිය නිර්පරාදේ නාස්ති කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන් තමන්ට පාලනය කරන්න බැරි දේවල් ගැන හිත කාලය නාස්ති කරන්නේ නැහැ.
උදාහරණයක් විදිහට කෙනෙක් එක්සෑම් එකකට ඉන්ටර්විව් එකකට ගිහින් මම පාස් වෙයිද ෆේල් වෙයිද හිත ඉන්නවා. මානසිකව ශක්තිමත් කෙනා Tamanට පුළුවන් උපරිම කරලා රිසල්ට් එක එනකම් ඉන්නවා. මේක නිසා මානසිකව ශක්තිමත් මිනිසුන්ගේ හිතට දැනෙන බිය අඩුයි. ඔවුන්ගේ හිතේ සාමය වගේම ආත්ම විශ්වාසය ඇති වෙන්නත් ඒක හේතුවක්. ඉතින් අපි මේ බැලුවේ මානසිකව ශක්තිමත් මිනිසුන්ගේ රහස් පුරුදු 10ක් ගැන. ඔයත් ඉන්නේ මානසිකව කඩා වැටලා නම් පීඩණයෙන් නම් ආතතියෙන් නම් මේ පුරුදු වලට හුරු වෙලා මානසිකව ශක්තිමත් වෙන්න පුහුණු වෙන්න.